Hi, කොහොමද ඔයාලට? Welcome back to my YouTube channel. මට හිතුණා මගේ සෙන්සුරාදේට දවස් දෙක කොහොමද ගෙවුනේ කියලා ඔයාලත් එක්ක ෂෙයා කරගන්න. අද ඇත්තටම හස්බන්ඩ්ගේ බර්ත්ඩේ එක. ඉතින් අපි රැට යනවා හස්බන්ඩ්ගේ අම්මලාගේ ගෙදර පොඩි පාටි එකක් තියෙනවා එයාට. එහෙ යන්න තමයි හිතාගෙන ඉන්නේ. හස්බන්ඩ්ගේ ගෙදර ගියාම අම්මා කේක් එකක් ගෙනත් තිබුණා. කේක් එකත් කපලා ඉවර වෙලා දැන් මේ කන්න තමයි ලෑස්ති වෙන්නේ කට්ටියම. හදලා තිබුණා garlic rice එකක්, ඒ වගේම පරිප්පු curry එකක්, chicken liver දාලා fish curry එකක් හදලා තිබුණා. ආයි පපඩම් හදලා තිබුණා. ඊළඟට බටමෝජ්ජු හදලා තිබුණා. අල තෙල් දාලා තිබුණා. තව සලාඩ් එකක් තිබුණා. ඇත්තටම වඩේ නම් හදලා තිබුණේ කට්ටිය නිකන් කතා කර කර ඉන්නකොට කන තමයි වඩේ නම් හදලා තිබුණේ. කැම ටික හරිම රසට තිබුණා. කට්ටියම ආසාවෙන් කැම ටික කෑවා. සාමාන්‍යයෙන් ඉරිත දවසට අපිට අපේ අම්මලා ගෙදරින් හරි නැත්නම් හස්බන්ඩ්ගේ අම්මලා ගෙදරින් හරි කැම කන්න හම්බ වෙනවා. ඒ හින්දා අපි ගොඩාක් වෙලාවට ඉරිදා උයන එක ගොඩක් අඩුයි. මේ තියෙන්නේ මම බෙදාගත්ත මගේ කෑම එක. දැන් ඉතින් රස බලන්න තමයි තියෙන්නේ. ඇත්තටම හරිම රසයි. එයාලගේ අම්මා උයන කෑමත් රසයි. අපේ අම්මා උයන කෑමත් හරිම රසයි. මං ඇත්තටම හරිම ආසයි ඒ දෙන්නම උයන කෑම කන්න. ඩෙසර්ට් එක විදිහට තිබුණේ කර්ඩ් සහ වටලප්පන්. මේ වටලප්පන් එක නම් හරිම රසයි. දවසක මම මේ රෙසිපි එක ඔයත් එක්ක ෂෙයා කරගන්නම් මේක හදන විදිහ. මේ තියෙන්නේ හදලා තිබුණේ ඇත්තටම රට ඉඳි කේක් එකක්. මේක මාරම රසයි. මේකට රට ඉඳි මුතරම් පලං කජු තාමනද දාලා තිබුණා. මම මේකේ රෙසිපි එකත් ඔයාලට අරන් එන්නම්. අම්මා හදනකොට මම මේ වීඩියෝ එක ඔයාලට අරගෙන එන්නම්. ඉතින් බර්ත්ඩේ එකේ දවස ওই විදිහට ගෙවුණා ගෙදර කට්ටියත් එක්ක. අද ඉරිදා අද දවසේ අපි මුලින්ම කරේ ගෙදරට සතියේටම ඕන කරන එළවලු ටික ගේන්න ගියා. ඊට පස්සේ ඒවා කපලා කරලා හොදලා ෆ්‍රිජ් එකට දාන්න ලෑස්ති වෙන්න කලින් මේ ෆ්‍රිජ් එක චුට්ටක් හොදලා මේ අස් කර ගන්න තමයි මේ ලෑස්ති වෙන්නේ. සාමාන්‍යයෙන් මම හැම සතියකම දවසක් ෆ්‍රිජ් එක ක්ලීන් කරගන්නවා. මේ විදිහට ඩීප් ක්ලීන් කරගන්නවා. එතකොට හොඳයිනේ. එළවලු ටික දාන්න කලින් මම මේ විදිහට ක්ලීන් කරලා තියාගන්නවා. දවසේ වැඩ ටික සේරම ඉවර කරලා ඉවර වෙලා මේ දැන් යන්න ලෑස්ති වෙන්නේ මගේ අම්මගේ ගෙදර. ගිහිල්ලා රාවෙලා චුට්ටක් ඒගොල්ලන්වත් බලලා කතා කරලා එන්න තමයි මේ ලෑස්ති වෙන්නේ. අද දවසේ රෑ කෑම අපේ අම්මගේ ගෙදරේ. අපි ගෙදර යනකොටත් අම්මා කෑම හදලා තිබුණේ මේ අම්මා බත් බෙදන ගමන්. මේ තියෙන්නේ chicken fried rice එකක් එක්ක පරිප්පු curry එකක්. ඒ වගේම අල තෙල් දාලා බටු සම්බෝලයක් තමයි අම්මා හදලා තිබුණේ. ඉතින් ඒ රෑ කෑම වෙලත් හරිම රසයි. මේ තියෙන්නේ අම්මා හදලා දීපු කෑම එක අද රෑට. අම්මගේ රසම රස කෑම එකත් කාලේ ඉවර වෙලා ගෙදර එනකොට අම්මා මට ගෙදර අරගෙන යන්නත් මෙහෙම පැක් කරලා දුන්නා. එහෙනම් තවත් අලුත් වීඩියෝ එකකින් හම්බ වෙමු. එතකන් ඔයාලා හැමෝම පරිස්සමෙන් සතුටින් ඉන්න. බයි.